Hi guys, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. කොහොමද ඉතින් ඔයාලට? මං ඉතින් ඔන්න ගොඩක් කාලයකට පස්සේ අලුත් vlog එකක් අරගෙන තමයි ඔන්න අද ආවේ. අද vlog එකේ තියෙන්නේ මොනවද කියලා තව ටිකක් වෙලා වීඩියෝ එක බලලම ඔයාලා බලන්නකෝ. අවුරුද්ද ඒක ලොකු පොඩි හැමෝම වගේ ආස කරන දවසක්. අලුත් ආරම්භයක් වගේම පරණ දේවල් අමතක කරලා අලුත් ආරම්භයක් ගන්න වෙලාවක්. ඉතින් අද vlog එකත් ඉවර වෙනකම් ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා මං හිතනවා. ඉතින් කොහොමද ඔයාලට? අවුරුදු එහෙම සරුයිද? මට නම් අවුරුදු සරුයි. මට ඉතින් අවුරුදු සරු වෙන්නේ අම්මයි තාත්තයි හින්දා තමයි. ඔයාලටත් ඒ වගේද? මේ දවස්වල ගොඩක් ප්‍රශ්න නිසා ඔන්න මං දවල්ට බොන්න පොඩි බීමක් හදාගන්න තමා මේ හදන්නේ. ඉතින් ඔයාලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එකේ ලස්සන දේවල් තියෙනවා ඔයගලන්ට බලන්න. ඔයාලට අවුරුද්ද ගැන මොනවද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අවුරුදු කියන්නේ සරල උත්සවයක් නෙවෙයි. ඒක තමයි අපේ සම්ප්‍රදාය. අද මගේ දවස පටන් ගත්තේ අම්මා එක්ක කැවිලි හදන්න. අවුරුදු කියන්නේ රසයෙන් පිරුණු මතකයක්නේ. ඉතින් ඒ මතකවල හදවත වෙන්නේ කැවුම්. අද අපේ කුස්සිය පුරා පැණි සුවඳ පිරීලා. මේ තියෙන්නේ ඒ පැණි සුවඳ පිරුණු කුස්සිය පුරා අම්මයි මමයි එකට එකතු වෙලා කැවුම් හදන වෙලාවක්. මුලින්ම ඉතින් අපි කරේ කැවුම් හදාගන්න ඕන දේවල් ලෑස්ති කරගත්තු එක. මේ තියෙන්නේ කැවුම් හදාගන්න අපිට ඕන වෙන දෙයක්. හාල් පිටි, කිරි, පැණි, මුං ඇට වගේ දේවල් එකට මිශ්‍ර වෙද්දි හැදෙන්නේ කෑමක්ම විතරක් නෙවෙයි. ඒක අපිට වෙනවා ලස්සන මතකයක්. මේ තියෙන්නේ ඉතින් අපි කැවුම් හදාගන්න ඕන මිශ්‍රණය. අන්තිමේට අපි ඒක ඔන්න හදාගත්තා. ඊට පස්සේ තියෙන්නේ කැවුම් ටික කපලා තෙලේ දාලා වැදගන්න විතරයි. මේ වෙද්දි නම් අම්මටයි මටයි ගොඩක් මහන්සි. ඔන්න ඉතින් අපි ඒක හින්දා කන්න දොඩම් ගෙඩි වගේකුත් කපා ගත්තා. බලන්නකෝ මේ යාළුවත් බලාගෙන ඉන්නවා දොඩම් කන්න. ඔයාලටත් ඉන්නවද මේ වගේ යාළුවෝ? නටන තෙලට ලස්සන හැඩයට අපි කපලා හදාගත්තු කැවුම පිටි මිශ්‍රණයේ දාලා තෙලට දාද්දි ඒ එන සද්දේ අපිට හරි අපූර්ව අතීත මතක ගොඩාක් මතක් කරලා දෙනවා නේද? මට නම් එහෙමයි. මට මතක් වුණේ චූටි කාලේ අම්මයි ආච්චි එකතු වෙලා අපේ ගෙදර කැවුම් හදපු විදිහ. දැන් නම් ඉතින් අම්මයි මායි තමා කැවුම් හදන්නේ. ඒක මට කලින් මට බැහැනේ. එතකොට කැවුම් හැදුවේ අපේ අම්මයි ආච්චි. එකින් එක තෙලට දාලා අපි බැදගත්තු කැවුම් ඔන්න අපි සේරම වගේ හදාගෙන ඉවරයි මේ වෙද්දි. ඉතින් ඊළඟ දවසේ අපි හදුවේ මොනවද කියලා ඔයාලත් බලාගෙන ඉන්නකෝ. මෙන්න තියෙනවා අපි හදපු කැවුම්. අවුරුද්ද එනවා කියන්නේ ගෙදර පුරාම සුවඳින් පිරෙන කාලයක්. ඒ සුවඳ අතරින් මට හිතට වැඩිපුරම ළඟ වෙන්නේ කොකිස් වල සුවඳ. උදේම කුස්සියට යද්දී මේසි පුරාම තිබුණේ හාල් පිටි, පොල් කිරි. අවුරුද්ද මැජික් එකට ලෑස්ති වෙලා වගේ. තෙල් හොඳට රත් වෙලා තියෙනකොට කොකිස් අච්චුව මිශ්‍රණය තුලට දාලා ඊට පස්සේ තෙලට දාද්දී ඒ එන සද්ද එක්ක කොකිස රන්වන් පාටට හැරෙද්දී බලන්නකෝ බලන් ඉන්නත් ආසයි නේද? ඒක බලන් ඉද්දී හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා. අතීත මතකයන් ගොඩක් මතකෙට මතක් වෙනවත් එක්ක. ඔන්න කොකිස් හදලා ඉවරුණාට පස්සේ අපේ අම්මා හදන්න ගත්තේ ගස් ලබු අච්චාරුවක්. මේක නම් මට මතක විදිහට හැදුවේ 13 වෙනිදා හවස. අච්චාරුවත් ඉක්මනටම අම්මා හදලා ඉවර කරා. අච්චාරුවක් කියන්නේත්
මේ කාලෙට නැතුවම බැරි දෙයක් තමයි ඉතින්. සේරම වැඩ ඉවර කරලා ගෙදර නොතිබිච්ච අඩුපාඩු ಜಾති ගේන්න අම්මයි මමයි හවස් වෙලා කඩේට ගියා. මට මතක විදිහට අපි යද්දී 6ත් පහුවෙලා. ඉතින් බලන්නකො මේ පරිසරය කොච්චර ලස්සනයිද කියලා. මං නම් හරි ආසයි මේ වගේ පරිසරයකට. වැඩ ගොඩක් කරගන්න බලාගෙන තමා මේ කඩේට ගියේ. හැබැයි ඉතින් අපි හොයපු සමහරක් දේවල් මේ කඩේ තිබුණේ නැහැ. මොනා කරන්නද ඉතින්? තිබ්බ ටික අරගෙන අපි ඉක්මනට ආවා. අපි වැඩි හරියන්ම ගියේ හાર્ඩ්වෙයාර් එකට යන්න පොඩි බඩු වගයක් ගන්න. හැබැයි එදා හાર્ඩ්වෙයාර් එක වහලා තිබුණා. ඉතින් අපි අනිත් මදි වෙච්ච බඩු අරගෙන ආපහු ගෙදර ආවා. මට චූටි මල්ලිත්තක් හම්බුණා. මං ඉතින් ඒකත් වීඩියෝ කරගත්තා. මොකද මම මල් වලට ආසයිනේ. බලන්නකෝ. ඒක චූටි උනත් කොච්චර ලස්සනයිද කියලා. ඔයාලට නම් ඉතින් හරියට පේන්නේ නැතුව ඇති. මොකද මගේ අතින් ෆෝන් එක ගැසි තමා වීඩියෝ වෙලා තිබුණේ මේක. ගොයන් කපලා නිසා දැන් ඉතින් මේ පරිසරය ලොකු කොළ පාටකට නැහැ. චූටි දුඹුරු පාටක් එක්ක තමයි තියෙන්නේ. ඒ වුණත් මේ පරිසරයත් ලස්සනයි. පුණ්‍ය කාලේ උදාවත් එක්ක ඒ දවස කියන්නේ හිත ටිකක් නිහඬ වෙන දවසක්. උදේ කාලෙම අපි බෝධි යන්න ලෑස්ති වුණේ හිත ඇතුලේ තියෙන හැම කලබලයක්ම ටිකක් අඩු කරගන්න හිතාගෙන. බෝධිය ළඟට ආවම පරිසරයම වෙනස් වෙලා වගේ දැනෙනවා. හුළඟ පවා නිහතමානීව හුස්ම ගන්නවා වගේ. මල් පූජා කරන වෙලාවේ මල් සුවඳත් එක්ක හිතට ඒ එන සැනසෙල්ල කියලා ඉවර කරගන්න බැරි දෙයක්. පහන් දැල් වෙද්දී හිතේ අඳුර තැන් හෙමින් ආලෝක වෙනවා වගේ. මේ මොහොතේ කිසිම දෙයක් ඉක්මන් නැහැ. හැම දෙයක්ම හෙමින් නිහඬව හිතට හොඳට දැනෙන විදිහට ගලා යනවා. පුණ්‍ය කාලයේ මේ වගේ මොහොතක් කියන්නේ සරලම විදිහට ජීවිතේ සැනසෙල්ල හොයාගන්න පුළුවන් වෙලාවක්. ඉතින් අපි මේ බෝධි ගිහිල්ලා ගෙදර එන ගමන් තමා ඉන්නේ. කොළපාට පිරුණු මේ සුන්දර පරිසරය මගේ සිතට ගෙනල්ලා දෙන්නේ නම් හරිම නිහඬ බවක්, සැනසීමක්. ගෙදර ඇවිල්ලත් ඉතින් මං නිකන් ඉඳේ නෑ. පහන තියන්න ඕනේ දේවල් මං හිමීට ලෑස්ති කළා. ඒ විතරක් නෙමෙයි තවත් දේවල් ගොඩාක් මං ලෑස්ති කරා. මේ මොහොතේ අපි එක්වන්නේ අපේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සම්ප්‍රදායේ අතිශයින් ආශිර්වාදවත් වූ චාරිත්‍රයකටයි. එයයි ලිපගිනි මොලවා කිරි උතුරන චාරිත්‍රය. අලුත් අවුරුද්දේ උදාවත් සමග ගෙවී ගිය වසරේ සියලු අඳුරු මතක අඩුපාඩු හා දුක පසෙකලා අලුත් ආලෝකයකට අලුත් බලාපොරොත්තුවකට අපි පිය නගන මොහොතයි මේ. ගෙදර ලිපගිලි මොලවන එක සරල ක්‍රියාවක් වගේ පෙනුනත් එය අර්ථයෙන් ගැඹුරුයි. එය සංකේතවත් කරන්නේ ජීවිතයට ආලෝකය, උණුසුම සහ සහභාග්‍ය ආරාධනා කිරීමයි. කිරිපිර වූ බඳුන ලිප මත තබා නිහඬව ගෞරවයෙන් බලා සිටින්නේ කිරි උතුරන තෙක්මයි. කිරි උතුරා ගලා යන්නේ අලුත් අවුරුද්දේ සෞභාග්‍ය, ධනය, සතුට සහ සමෘද්ධිය අපේ ජීවිතවලටත් ඉතිරී යන බවට ලකුණක් ලෙසයි. ගෙදර සේරමන්ලා එකතු වෙලා එකම බලාපොරොත්තුවකින් එකම සිනහවකින් මේ මොහොත අගය කරනවා. ඒ උණුසුම් කිරි උතුරන සුවඳ අතරේ අපේ හදවත්ද නව බලාපොරොත්තුවෙන් පිරී ඉතිරී යනවා. මේක හැම අවුරුද්දම වගේ අපේ ගෙදර කරන චාරිත්‍රයක්. පුණ්‍ය කාලයේ ආරම්භයත් සමග ළිඳ සමග තිබූ සියලු ගනුදෙනු මදකට නවත්වනවා. නැවත ළිඳ සමග ගනුදෙනු කරන්නේ ගනුදෙනු නැකතේ ආරම්භයත් සමගයි. හිස් බෝතලයක් ගෙන අවුරුද්දේ ප්‍රථම වරට
ලිඳෙන් ගන්නා ජලය බෝතලය තුළට දමා නැවත ඊළඟ අවුරුද්ද පැමිණෙන තෙක් පරිස්සමින් අරා තියා ගන්නවා. නැවතත් එම බෝතලය අප ඇස ගැටෙන්නේ ඊළඟ අවුරුද්දේ ආරම්භයත් සමගයි. වැඩ අල්ලන නැකතේදී අප විසින් පරිසරයට නව ශාක රෝපණයට යොමු වෙනවා. අපද එය මෙවර ඉටු කරන්නේ මෙලෙසිනි. සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ ආහාර අනුභවය යන නැකතට හිමිවන්නේ සුවිශේෂී තැනක්. නැකතට වෙලාව ලං වෙද්දි ගෙදර පුරාම තියෙන ඒ සුවඳ, කිරිබත් උණුසුම, කැවුම් කොකිස්වල රස, ඒ හැමදේම එකතු වෙලා හදනව සතුටෙන් පිරුණු පරිසරයක්. මේ මොහොතේ වැදගත්ම දේ තමයි එකට එකතු වීම. ගෙදර සියලු දෙනාම එකට ඉඳගෙන ගෞරවයෙන් සම්ප්‍රදායට අනුව ආහාර අනුභව කරන එක. අපේ සිරිත අනුව ගෙදර වැඩිමලාගෙන් ආරම්භ වෙලා බාලයා දක්වා පිළිවෙලට ආහාර අනුභව කරනවා. මේක සරල පිළිවෙතක් වගේ පෙනුනත් ඇත්තෙන්ම එය ගෞරවය, ආදරය සහ පවුලේ බැඳීම පෙන්වන ලස්සන සංකේතයක්. වැඩිමලාට මුල් තැන දීම කියන්නේ ඔවුන්ගෙන් ආශිර්වාද ලබාගෙන අලුත් අවුරුද්ද ලස්සනට ආරම්භ කරන එක. අවුරුද්දෙන් පස්සේ දවසේ අපි ගියා ලස්සන අවුරුදු උත්සවයක් බලන්න. මං ඒකෙත් වීඩියෝ ක්ලිප්ස් දාලා තියෙනවා බලන්න. මේ වයසයි මගේ වයසයි බලන්න අපිට මම ජීවිතේට දෙක්කේ නෑ. අම්මා බලන්න. කොහොයද මරාලයට දෙන්නේ මේ ගෝවින්දට ඉන්නේ. අනේ කතරගම මහත්තයා මේ මම කලට මම ඕක සම්බන්ධ නැහැ. අනේ බුදු අපච්චි මේ මොකක්ද මේ වෙන්නේ? මම සම්බන්ධ නැහැ. අනේ බුදු අම්මේ නේ. අර හිරුවෙක් කියත් මම ඉවරයි ගෙදර. හරිද? මම ඔයාව දැකලවත් එන්නේ අතනේ මේ මම කොහෙද නැත්තේ දැක්කේ හරි මේ ගොඩක් කුඩියක් ගහලා ඉන්නේ